වේයන්ගොඩ ගුණසිරි සංඝබෝධමේ පුණ්‍ය භූමියේ ඉදිකරන 18 රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් මේ පරිශ්‍රයේ මුල්ගල ලැබුණු අද දවසේදී මම දන්නවා වැඩිම නිරාමිස සතුටක් භුක්ති විඳින්නේ කවුද කියලා. ඒ තමයි මේ දැවැන්ත කටයුතු පිටපස්සේ ඉන්න මාර්ගෝපදේශකයන්න් වහන්සේ පූජ්‍යපාද වේයන්ගොඩ රේවත අපේ හාමුදුරුවෝ. අපේ හාමුදුරනේ තරුණ ස්වාමීන් වහන්සේ නමක් විදියට වහන්සේ මුළු ලංකාවටම සහ ලෝකෙටම ආදර්ශයක් ලබා දෙමින් ඉන්නවා මේ සියනෑවට විතරක් නෙමෙයි. මම කැමති මේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට මුල් කළ තිබුණු අද දවසේ ඔබ වහන්සේට දෙන්න හැඟීම බෙදා ගන්නවා නම් අපිත් එක්ක. ඊතරුවන් සරණයි ඇත්තටම නෙමෙයි කියෝ වගේම අර නිරාමිස සතුටක් තියෙන්නේ. මොකද මා වැඩ ඉන්න වේයන්ගොඩ ගුණසිරි සංඝබෝධ මහා විහාරස්ථානය කියලා දැන් හඳුන්වන්නේ. එවකට මේක කුඩා පන්සලක්. වැඩ හිටිය අපේ පරණගම ඉතුරු ශ්‍රී නායක හාමුදුරන් වහන්සේ මේ ආරම්භ කරපු පුණ්‍ය භූමියක්. සිද්ධ වෙලා තියෙන්නේ පුස්තකාලේ පන්සල හැටියට. අද මහා විහාරයක් හැටියටපත් වුණා. මේ ඉතින් ඇත්තටම සතුටුයි. ඉතින් අද සමාධි බුදු ප්‍රතිමා වහන්සේ ධර්මශාලාවේ තෙමහල් මේ ඉහළ මාලේ මස්තකේ අද මුල්ගල් තබා මේ කටයුතු අපි ආරම්භ කළා. ඉතින් ඊටාම කෙටි කාලයක් තුළ මේ සමාධි බුදු ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. සිත වපුරා සසර දිනා ලෝකයේ අද සතහට සුවය ගෙනා තිලවට තිලකව නෙත පෑදූ වඳිමු වඳිමු සම්බුදු සාදු තිලවට තිලකව නෙත පෑදූ වඳිමු වඳිමු සම්බුදු සාදු වේයන්ගොඩ ගුණසිරි සංඝබෝධ පුණ්‍ය භූමියේ මේ ස්ථානයේ 18 රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට මුල්ගල් තැබීමේ පුණ්‍ය මහෝත්සවය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය මේ වෙනකොට සිදු කර හමාරයි. ඒ වගේම උත්සව සභාවේ කටයුතුත් මහා සංඝරත්නයේ ආශිර්වාද මත අවසන් කෙරුණා. ඉතින් මේ මුල්ගල් මතින් ගොඩනැන්වෙන 18 රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ එළඹෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වන විට මේ සියනෑ පුරවරයේ ජනතාවට පමණක් නොවේ ලෝකවාසී සියලු බෞද්ධ ජනතාවට අබෞද්ධ ජනතාවට දැක බලාගෙන net සිත් පහදවා ගන්නට බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කර ගන්නට ඔබට අවස්ථාව උදා කරලා දෙවි. එහෙමනම් අපි ඔබටත් ආරාධනා කරනවා මේ පින්කම වෙනුවෙන් වේයන්ගොඩ රේවත හාමුදුරුවන් දරන මහා විශාල වෑයමට ඔබේ දායකත්වයක් ලබා දෙන්න. එහෙමනම් මෙතනදීම එළඹෙන වෙසක් පුරපසළොස්වක සඳ නැගෙන යාමේදී ඔබ මුණ ගැහෙන්නට මාත් බලාපොරොත්තු වෙනවා මේ දිවන දැවැන්ත සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ආශිර්වාදයද සමග.